අන්න ඒ නිසයි මං ඔයාට ගොඩක් ආදරය කරන්නේ. අන්න ඒ නිසයි ඈ රට අත්හැරියේ. අන්න ඒ නිසයි ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මෙන්න මේ වගේ වාක්‍ය අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි මේකට පාවිච්චි කරනවා that's why කියන ඉංග්‍රීසි ෆ්‍රේස් එක. that's why. අන්න ඒ නිසයි මං ඔයාට ගොඩක් ආදරය කරන්නේ. that's why I love you so much. that's why I love you so much. අන්න ඒ නිසයි ඈ රට අත්හැරියේ. That's why she left the country. That's why she left the country. අන්න ඒ නිසයි ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. That's why you have to work hard. That's why you have to work hard. අන්න ඒ නිසයි ඔහු තුන්වීම අත්හැරියේ. That's why he gave up smoking. That's why he gave up smoking. අන්න ඒ නිසයි එයා ඔයත් එක්ක කතා කරන්නේ නැත්තේ. That's why he didn't speak with you. That's why he didn't speak with you. මෙන්න මේ විදිහට that's why කියන ඉංග්‍රීසි ෆ්‍රේස් එක පාවිච්චි කරලා ඔයාටත් එදිනදා ජීවිතේදී වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්.